කොහොමද කට්ටිය ගොඩ කාලකට පස්සේ මම ඔයාලගෙන් පොල්ලක් දාලා ඇහුවා මතකද චේන්සෝ මෑන් මූවි එක බලමුද කියලා. අඩු කොල් ටිකෙන් උනත් ඔයාලා බලමුයි කියලා 180ක් විතර වෝට් කරලා තිබ්බා. ඉතින් ඔන්න අද බලන්න යන්නේ 2025 ළඟදිම ආපු චේන්සෝ මෑන් මූවි එක. ඉතින් ඔයා චේන්සෝ මෑන් සීසන් 1 එකේ ෆුල් වීඩියෝ එක බැලුවේ නැත්තම් ඔන්න මම උඩින් ලින්ක් එකක් දාන්න. ඒක ගිහිල්ලා බලලා මේ මූවි එකට සෙට් වෙන්න පට්ට මූවි එකක් හරියද අපි වැඩි කතා කරන්න ඕනේ නැහැ. ඔන්න එන අපි පටන් ගමු. හැමදේම පටන් ගන්නේ පොඩි ඩෙන්ජි ඇවිදගෙන යද්දි එයාට පෝචිතාගේ සද්ද ඇහෙනවා. එයා ඒ සද්දෙන දොර පැත්තට ගිහින් ඒක අරින්න යද්දිම ඩෙන්ජිට හැරෙනවා. මොයිති හීනියක් තමයි දැකලා තින්නේ. එයා නැගිට්ටට පස්සේ ඌට පේන්නේ පවර් එයාගේ දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා කියලා. එතකොටම අපේ ඩෙන්ජි අහනවා එයා තාම හීනියක්ද මේ දකින්නේ කියලා. ඒත් එක්කම පවර් හොඳයින් පංචයක් දෙනවා අපේ ඩෙන්ජිට නිදිමත දෙපිටින් යන්න. ඔන්න ටික වෙලාවකට පස්සේ පවර්ොයි ඩෙන්ජි අකේ යාළගේ එදිනෙදා කරන දේවල් කරන්න පටන් ගන්නවා. උයනවා, රණ්ඩු වෙනවා, අන්තිමට වැඩට යන්නත් ලෑස්ති වෙනවා. හැබැයි පවර් නම් ඩෙවිල් හන්ටර්ස්ලාගේ HQ එකට යන්න බෑ කියන්නේ එහෙ පට්ට කම්මැලි කියලා. ඒ නිසා ඉතින් ඩෙන්ජියි අකී දෙන්නෙම එකතු වෙලා පවර් පාර දිගටම ඇදගෙන යනවා. HQ එකේදී ඉතින් කට්ටියම මීට් වෙනවා. පවර් දිහා ටික වෙලා බලන් ඉන්නේ මකිමා. එයාට කියනවා එයාගේ ලේ ටිකක් ගන්න ඕනලු පවර්ගේ මේ ඩීමොනික් සයිඩ් එක කන්ට්‍රෝල් කරලා තියාගන්න. ඒකට අකමැති වෙන පවර් එහෙම දෙයක් වෙන්න දෙන්නේ නැහැ කියලා කියද්දි ඩෙන්ජි නයි ඉතින් මකිමා කියපු දෙයට කැමතිත් වෙලා. පස්සේ පවර්ොයි ඩෙන්ජි රණ්ඩු වෙන යද්දිම සීසන් 1 එකේ අර අපි ෂාක් ෆින් කෙනෙක් දැක්කේ. අන්න ඌ මතු වෙනවා එතනින්. ඔව් ඉතින් ඩෙන්ජිට බොස් කිය තමයි කෑ ගහන්නේ. මෝ හරියට ඩෙන්ජිගේ ෆෑන් කෙනෙක් වගේ. ඉතින් මෝ ඇඟේ මෙල්ලෙන නිසා ඩෙන්ජි ඉතින් හොඳින් කණේ පාරක් දෙනවා. එහෙම දීලා කියන්නේ මම කොල්ලොන්ට කැමති නැති කියලා. මගෙම කියනවා එයාගේ නම බීම් කියලා. එයා ඩෙන්ජිත් එක්ක ටීම් අප් වෙලා ඩෙන්ජිව ආරක්ෂා කරන්න කැමතිත් වෙලා. ඇයි දැන් ගණ්ඩෙවිලුයි හැමෝම ඉන්නේ ඩෙන්ජිගේ හදවත අරන් යන්න කියලානේ. එක වෙලාවකට පස්සේ මකිමා ඩෙන්ජිගෙන් හිට ඩේට් එකකට යමු දහනවා. මෝඩ් රයිටි පට්ට සතුටුයි. ඔයාලට මතකයිනේ සීසන් 1 එකේ වුණ දේවල්. මේක හරියට ඩෙන්ජිගේ ඩ්‍රීම් එකක් හැබැයි වුණා වගේ. එදා රෑ ඉතින් මූට නිින්ද යන්නෙත් නැහැ. එයා හිතන්නේ මකිමත් එක්ක ඌ තනි වුණාට පස්සේ කරන දේවල් හොඳේ. ඊළඟ දවසේ එයා තියට එක ඉස්සරහ ඉද්දී ඔන්න මකිම එනවා. කොල්ලට නම් ඉතින් පට්ටම හැපි. මූ මකිමට කියනවා එයා කොච්චර කියුට්ද කියලා. ඒකට සතුටු හිතෙන මකිමා කියනවා අද මුළු දවසම එයාලා දෙන්නෙදි එකටම ඉමුයි කියලා. පස්සේ දෙන්නම ඉතින් ෆිල්ම් එකක් බලන්න යනවා. ඩෙන්ජිට නම් ඉතින් එපාම වෙලා. ෆිල්ම් එකේ කිසිම තේරුමක් නැහැලු. මකිමත් කියනවා තාම අපි ෆිල්ම් එකක් බලමුයි කියලා. ඒ ෆිල්ම් එක අන්තිමට නම් ඉතින් දෙන්න මටන්න පටන් ගන්නවා. හැබැයි ඒකට හේතුව ඒ දෙන්නම දන්නෙත් නැහැලු. ඊළඟ සීන් එකේ මේ දෙන්න ඇවිදගෙන යද්දි ඩෙන්ජි මකිමකින් අහනවා එයාට හાર્ට් එකක් තියෙනවද කියලා. මකිමා ලං වෙලා ඩෙන්ජිගේ පපුවට ඔළුව තියලා ටික වෙලාවක් ඉඳලා කියනවා ඔව් ඩෙන්ජි වාටත් හાર્ට් එකක් තියෙනවයි කියලා. ඊළඟ දවසේ ඩෙන්ජි පාර ඇවිදගෙන යද්දි ඌ පස්සෙන් ඉතින් අර බීම් කියන මෝර වගේ කොල්ලක් එනවා. ඩෙන්ජිට නම් ඉතින් මාර සතුටුයි. ඇයි මකිම කිව්වනේ ඌට හાર્ට් එකක් තියෙනවයි කියලා. ඔහොම යන අතරේ ඩොනේෂන් ගන්න ටික දෙනෙක් දැකලා මූ රුපියල් 5ක් දාලා එතනින් මලක් ගන්නවා. ඌ එහෙම කරන්නේ එයාට හાર્ට් එකක් තියෙන නිසාලු. පස්සේ ඩෙන්ජි මල දිහා බලාගෙන ඉඳලා ටික වෙලාවක් ඌ එක පාටම කන්න පටන් ගන්නවා. එතන හිටපු ඉතින් හැමෝම පුදුම වෙලා. එතන ඉතින් ඩෙන්ජි ඇවිදගෙන යන්නේ සින්දුවකුත් කියමයි. මූ දැන් හින චිල් එකේ ඉන්නේ හොඳේ. එයා හිතන්නේ සීසන් 1 එකේ මකිම ඌට දුන්න ප්‍රොමිස් එක ගැන. ගණ්ඩෙවිල්ල මැරුවොත් එයාට ඕන දෙයක් කරලා දෙනවා කිව්වනේ. මතකයිනේ. මෝ ඉතින් S2 පියාගත්තාම පේනවා ඌ මකිමකින් කැමැත්ත අහන විදිහ. ඔන්න එතකොටම ඉතින් වැස්සකුත් පටන් අරගෙන. ඒකට පොම් වෙලා අර බීම් උඩ පනිද්දි ඩෙන්ජි ඉතින් හොඳ වෙන් කණේ පාරක් දෙනවා. ඇංගිලා හිටපන් කියලා. ඩෙන්ජි ඉතින් වැස්සෙම දුවලා කෝල් ගන්න පුළුවන් අර පෙට්ටි වගේ තියෙන්නේ. අන්න එකක් ඇතුළට යනවා. ඔන්න ඉතින් එතකොටම තව ලස්සන කෙල්ලකුත් ඒක ඇතුළට දුවගෙන එනවා. එයා ඉතින් වැස්සෙන් තෙමිලා. ඩෙන්ජි කෙල්ලව සතුටු කරන්න කියලා හිතාගෙන ඌ අර කාපු මල ආයෙම අරගෙන දෝනිට දෙනවා. කෙල්ලාත් ඉතින් ඒක අරගෙන ලාවට හිනාවකුත් දානවා හොඳේ. ඕන්න අන්තිමට වැස්සත් නැවතිලා. ඉර එළිය පෑවුවාම දැන් තමයි අපිට වගේම ඩෙන්ජිටත් දෝනිගේ මූණ හරියටම පේන්නේ. වැස්ස අඩුන නිසා කෙල්ලත් ඉතින් එතනින් යනවා. හැබැයි යන්නේ ඩෙන්ජිට එයා වැඩ කරන්නේ වංගුවේ කොනේ තියෙන කැෆේ එකේ කියලා. පස්සේ දෝනි මෙහෙම වෙදගෙන යද්දි එයා වැඩ කරන ෂොප් එකට එහෙම ගියාම අපේ ඩෙන්ජිය ෂොප් එකට ඇවිල්ලත් එක්ක. ඉතින් ඒකෙද ඩෙන්ජි ළඟින් වාඩි වෙලා එයාටයි ඩෙන්ජිටයි කෝපි දෙයක් හදන්න කියලා එයාගේ යාළුවට කියනවා. පස්සේ මෙයාලා දෙන්න ඉතින් හඳුර ගන්නවා. කෙල්ලගේ නම රීස්ලු. ඩෙන්ජි කිසි දෙයක් දන්නේ නැතුව මේ කෙල්ලගේ මායාවලට ඉතින් ෂණික අහු වෙනවා. ඉතින් ටික දවසක් මේ දෙන්න නිතර හම්බ වෙනවා. ඩෙන්ජියත් කැෆේ එකට බොරු කී එන්න පටන් ගන්නවා. රිසුත් හැබැයි ඒකට කැමතිත් වගේ. හැබැයි එයා ඒක පිළිගන්නේ නම් නැහැ. මේ ගියුණු දවස් ටිකේ ඩෙන්ජිට තේරෙනවා එයා දැන් ඉන්නේ වෙනදට වඩා සතුටින් කියලා. ඒ රිස් නිසාලු. ඒ අතරේ අකී ඒන්ජල් ඩෙවිල් එක කතා කර කර ඉන්නවා. අකී කියනවා එයාටත් ගණ්ඩෙවිල්ල මරණ මිෂන් එකට යන්න ඕනේ කියලා. ඒකට ඒන්ජල් ඩෙවිල්ගෙත් උදව් වුණලු. පස්සේ අකීට මතක් වෙනවා මකිම තමයි යාට ඒන්ජල් ඩෙවිල්ට
ටිකක් ලං වෙලා වැඩ කරගෙන යන්නේ කියලා කියලා තින්නේ. ඒ වගේම තව මකිට කියලා ගන්ඩවිල්ල මරන්න ඕන නම් එයාට ඒන්ජල් ඩෙවිල්ගේ උදව් අනිවාර්යෙන් ඕන කියලා මගිම මේ වෙලාවේ අකීට එක කතාවක් කියනවා. එක දවසක් ඒන්ජල් ඩෙවිල් මුළු ගමක්ම එක ෂණිකින් අතුගාලා දැම්මලු. ඒ විතරක් නෙමෙයි ඒ ගමේ මිනිස්සු එයා වෙපන් විදිහට හරවලක් තියනවලු. ඒ හරවපු වෙපන් වලින් එකක්ලු දැන් අකී ගාව තියෙන මේ කටාන එක. ටික දවසකට පස්සේ අකී ඩෙවිල් කෙනෙක්ව ඉවරයක් කරලා ඒ දිහායිති ඒන්ජල් ඩෙවිලුත් මුකුත් කියන්නේ නැතුව බලාගෙන ඉන්නවා. වලි ඉවරුණාට පස්සේ අකී දකිනවා තුවාල වුණ ඩෙවිල් කන්ටර් කෙනෙක්ව. එයාට නැති හොඳටම අමාරු පාටයි. ඉතින් ඒ නිසා අකී ඒන්ජල් ඩෙවිල්ට කියනවා ඒ ඩෙවිල් ඉවරයක් කරන්නයි කියලා. මොකද එයාට දුක් විඳලා මැරෙන්න ඕනේ නැති නිසා. ඒකට කැමති වෙන ඒන්ජල් ඩෙවිල් කියනවා මිනිස්සුන්ට දුක් විඳලා මැරෙන විදිහ දැනෙන්න ඉඩ අරින්න ඕන. ඒක යාළ ගිරනමේ කොටසක් කියලා තරහ යන අකී ඒ මිනිස්සයව එයාම කඩුවෙන් ඇනලා මරලා දානවා. පස්සේ ඒන්ජල් ඩෙවිල් දිහා බලලා අකී කියනවා එයාලට කවදාවත් යාළුවෝ නම් වෙන්න බැරියි කියලා. අනිත් පැත්තේ අපේ ඩෙන්ජිය නම් දැන් අර කැෆේ එකට යන්න නැතුව ඉන්න බෑ වගේ. ඩොනික් ඩෙන්ජිත් එක්ක මාරසතුරින් කතා කර කර ඉන්නවා. එයා ළඟින් වාඩි වෙන්න කිව්වත් ඩෙන්ජි නැති ලොකකම දානවා. පස්සෙම රීස්ගේ පොතේ තියෙන දේවල් දිහා පුදුම වෙලා වගේ බලාගෙන ඉද්දි කෙල්ල අහනවා ඩෙන්ජි ස්කූල් ගිහිල්ලා තියෙනවද කියලා. ඩෙන්ජිය ඉතින් නැතේ කිව්වහම ඒකට දුක හිතලා ඩෝනි කියනවා එයාට හැමදේම කියලා දෙන්නම් කියලා. කොල්ල නම් ඉතින් පුදුම වෙලා කෙල්ල ළඟට ආපු නිසා ඩෙන්ජි ඉතින් ඌව පාලනය කරගෙන ඉන්න හදද්දි රීස් අහනවා දවසක අපි දෙන්න ස්කූල් එක බලන්න යමුද කියලා. ඩෙන්ජියත් ඉතින් එක පයින්ම කැමති වෙනවා. බෑ මෝ හිතින්නම් කියන්නේ මගේ හිත මගේ මටයි තුනාට මගේ ඇඟ ඒක අහන්න නැති පාටයි කියලා. හොඳේ පාට ආදල් ඩයල් එක නේද. අනිත් පැත්ත අපිට පෙන්නන්නේ අඳුරු බාත්රූම් එකක ඉන්න ඒක මිනිස්සෙක්ව එයා ටයිෆෝන් ඩෙවිල් එක්ක කිව්සුමක් ගහලා. එයා අහනවා ටයිෆෝන් ඩෙවිල්ගෙන් ඇයි ඩෙන්ජිගේ හදවතට එච්චරම ආස කියලා. ඩෙවිලුත් ඒකට උඹට දාලා දෙයක් නෙමෙයි ඒක කියලා උත්තර දෙනවා. ජෝක කෙනෙක් වගේ hina වෙන මේ මිනිස්සයා කියනවා එයාට චේන්සෝ මෑන්ගේ හදවත අරගන්න පුළුවන් වුණොත් ආයාගේ පවර්ස් එයාට හම්බෙවි කියලා. පස්සේ මූ කියනවා එයා කොහොමද ඩෙවිල් හන්ටර්ස්ලා මැරුවේ කියලා. ඒ සීන් එක ඉතින් කට් කරලා එදාම අර ඩෙන්ජියයි රීසුයි ස්කූල් එකක් ඇතුළට හොරෙන් පැනලා ඇවිල්ලා මුළු ස්කූල් එකටම ඉන්නේ දැන් ඉතින් මේ දෙන්න විතරයි. දැන් රීසුත් ඩෙන්ජිට කැමතිත් වගේ මොකද අතින් අල්ලගෙන එක්කගෙන යනවා. පස්සේ රීසයාට ක්ලාස් රූම් ඩිස්පුටු තව ඉගෙන ගන්න ළමයින්ගේ ලයිෆ් එක කොච්චර ආතල්ද කියලාත් කියලා දෙනවා. ඩෙන්ජිදී රීස් කියන හැමදේම පිස්සුවෙන් වගේ අහගෙන ඉන්නවා. この英語は何と読むでしょう。 ඒත් එක්කම කෙල්ල ඇයි ඩෙන්ජි ස්කූල් නොයා ඩෙවිල් හන්ටර් කෙනෙක් උනේ කියලා හද්දි ඩෙන්ජිකට ඉතින් හොඳටම අවුල් යනවා. ඒක තේරිලා රීස් ඩෙන්ජිත් එක්ක ස්කූල් එකේ පූල් එක බලන්න යන්න අහනවා. මෙතනදි ඉතින් මේ දෙන්න ගොඩක් විනෝද වෙනවා. ලොකු කාලයකට පස්සේ ඩෙන්ජිට නිදහසක් දෙන්නවලු. ඔන්න ඉතින් එතකොට ඉතින් වැස්සත් පටන් ගන්නවා. දෙන්නම ඉක්මනට ෂෙල්ටර් එකක් ඇතුළට යනවා. රීස් අහනවා ඩෙන්ජිගේ ඔයා කොහේ ජීවත් වෙන්නද කැමති කියලා. ඩෙන්ජිට ඉතින් දෙන උත්තරය හිතා ගන්න බෑ. ඒ සීන් එකෙන් පස්සේ ඒන්ජල් ඩෙවිල් අකීක කතා කර කර ඉන්නවා. මකිමලු යාට මෙහෙට එන්න කියලා බලෙන්ම ගෙන්නගෙන තින්නේ. ඇත්තටම ඒන්ජල් ඩෙවිල්ට නගරේ ජීවත් වෙන්න ඕනේ නැහැලු. මේ අතරේ අනිත් පැත්තේ අපි ඩෙන්ජින උත්තර දෙනවා එයාට ජීවත් වෙන්න ඕන නගරේ කියලා. ඉතින් රීස් හිනාවක් දාලා ඩෙන්ජිගෙන් අහනවා හෙට නගරෙ මැද තියෙන උත්සවයට අපි දෙන්න යමුද කියලා. ඩෙන්ජි ඉතින් එක පයින්ම කැමති වෙනවා. පස්සේ රීස් බාත්රූම් එකකට ගිහිල්ලා එයා එළියට එද්දි ටයිෆෝන් ඩෙවිල් එක ගිවිසුමක් ගහලා ඉන්න අර මිනිහා රීස්ගේ පස්සෙන් එන්න පටන් ගන්නවා. නිකන් නෙමෙයි පිහියකුත් අතේ තියාගෙනම. පන්තියක් ඇතුළේ ඉන්න ඩෙන්ජිලා ඉතින් පට්ට ආතල්ලගේ මනෝපාරක් ගහගෙන තමයි ඉන්නේ. හොඳේ ඒ වුණාට රීස් නම් කොහොම හරි පැන ගන්න තමයි බලන්නේ. එයා රූෆ් ටොප් එකට යනවත් එක්කම අර මිනිහා එයාව අල්ල ගන්නවා. මේ මිනිහා hina වෙවි කියනවා රීස් කියන්නේ චේන්සෝ මෑන්ව මගමගින් නෑත් කරන්න ඇමක් විතරයි කියලා. හැබැයි එයා රීස් මරන්න යනවත් එක්කම රීස් මේ මිනිහාගේ බෙල්ල හිර කරලා ඌ එතනම මරලා දානවා. බලන් යද්දි රීස් කියන්නේ සාමාන්‍ය ස්කූල් යන කෙල්ලෙක් නන් නෙමෙයි. පස්සේ එයා ටයිෆෝන් ඩෙවිල්ට කියනවා උනදේ බලද්දි මේ ටයිෆෝන් ඩෙවිල් තමයි ස්කූල් එක ඇතුළේ ඉන්න ඩෙන්ජියවයි රීස්වයි ඒක ඇතුළෙම තියාගන්න කුණාටුවක් හදලා තින්නේ. ටයිෆෝනුත් මිස්ටේක් එකට සොරි කියලා. මොකද මේ ඩෙවිල් හිතලා තින්නේ මේ ඉන්නේ නිකන් කෙල්ලෙක් කියලා. ඉතින් රීසුත් ටයිෆෝන් ඩෙවිල්ට එයාගේ යටතේ වැඩ කරන්න කැමති කරගන්නවා. ඊළඟට මෙයා කිසි දෙයක් උනේ නෑ වගේ ක්ලාස් රූම් එකට ඇතුළට යනවා. අපි ඩෙන්ජිව හම්බ වෙන්න මූට නම් ඉතින් මේ රීස් කියන කෙල්ල කවුද කියලා කිසිම අයිඩියා එකක් නෑ. ඊළඟ දවසේ ඩෙන්ජියයි රීසුයි නගර මැද තියෙන උත්සවයට යනවා. කනවා බොනවා දුවනවා. ඒ දෙන්න කපල්ලයක් වගේ විනෝද වෙනවා. ඩෙන්ජි නම් මේ කෙල්ලට සිරාවටම ලව් කරන්න පටන් අරන්. පස්සේ රීස් ඩෙන්ජිව එක්කගෙන ලස්සන තැනකට එනවා. එයාලා මෙතන ඉඳන් ඉතින් හස්කුරු පත්තු කරන දිහා බලාගෙන ඉන්න පටන් ගන්නවා. මේ වෙලාවේ තමයි රීස් ඩෙවිල්ව හන්ට් කරන එකෙන් නවත්තලා එයාත් එක්ක ඩෙන්ජිට මෙහෙන් යන්න එන්න කියන්නේ. රීස්ට ඕනලු කොයි හරි තැනකට ගිහලා නිදහසේ ජීවත් වෙන්න. ඒ නිසා ඉතින් මේ කෙල්ල අහනවා ඩෙන්ජි ඔයා මාත් එක්ක යන්න
ගන්න එනවද කියලා. දැන් ඩෙන්ජිත් මේ කෙල්ලට කැමතිනේ. හැබැයි එයා කියනවා එයාට එයාගේ ජොබ් එකකින් අයින් වෙන්න බෑ. මොකද ඒ ජොබ් එක නිසා තමයිලු එයාට හැමදේම හම්බුනේ. මිනිස්සු එයාට රෙස්පෙක්ට් කරේ. එයාට හොඳ ටීම් එකක් හම්බුනේ මේ ඔක්කොම මේ ජොබ් එක නිසාලු. ඉතින් ඩෙන්ජි අහනවා ජොබ් එක නැති නිදහස් වෙලාවට අපි දෙන්න ඉතින් වෙනද වගේම හම්බ වෙමුයි කියලා. රිසුත් ඉතින් මේකට පොඩ්ඩක් දුක හිතෙනවා. හැබැයි එයා hina වෙලා එකපාරටම ඩෙන්ජිව කිස් කරන්නේ. දැන් එයාගේ හાર્ට් එක ඩෙන්ජිට අයිති කියලා. ඔන්න එතකොටම ඩෙන්ජි ලේ පෙරාගෙන බිම ඇදගෙන වැටෙනවා. මේ මොකද්ද මේ වෙන්නේ? බලද්දී කිස් කරන වෙලාවේ රීස් ඩෙන්ජිගේ දිව කඩාගෙන කාලා එයා ඩෙන්ජිට පිහිනුත් අනිනවා. මේ කෙල්ල දැන් හදන්නේ ඩෙන්ජිව ඉරලා එයාගේ හදවත එළියට ගන්නලු. ඒත් එක්කම තමයි කොහෙන්ද වන්දිනා බීම් එකපාරටම ඇවිල්ලා ඩෙන්ජිව තුස්සගෙන දුවන්න පටන් ගන්නෙ. එයාලා පැන ගන්න අතරේ බීම් කියනවා ඒ හිටපු කෙල්ල වෙන කවුරුත් නෙමෙයි බෝම් ඩෙවිල් කියලා. පස්සේ රිසුත් එයාගේ බෝම් ඩෙවිල් විදියට හැරෙනවා. මෙයා එකපාරටම ඩෙන්ජිලගේ පස්සෙන් පට්ටි ස්පීඩ් එකකින් පන්නන්න පටන් ගන්නවා. හැමතැනම පුපුරලා යනවා. බීම් ඩෙන්ජිව බේර ගන්න අලියට ගියත් රේස්ට නයි ඉතින් මෝ කිසි ගේමක් නැහැ. ඔගේ උදව්වට තව හන්ටර්ස්ලා 3 දෙනෙක් ආවත් උන් 3 දෙනාවත් රේස් බෝම්බයක් දාලා එතන ඉවරයක් කරලා දානවා. මේ ගහ ගන්න විදියත් එක්ක තේරෙනවා රේස් කියන්නේ සාමාන්‍ය මිනිමරුවෙක් නන් නෙමෙයි. එයා හැමදේම විනාශ කරන්න හදපු වෙපන් එකක් කියලා. අනිත් පැත්තේ ඩෙවිල් හන්ටර්ස්ලාගේ ස්කිව් එකේ අකී ට්‍රේන් කර කර ඉන්නවා. පස්සේ එතෙන්ට මේ නිමෝ කියන කෙනා ඇවිල්ලා අකීට කියනවා අකී ඩෙවිල් හන්ටර්ස්ලාගේ ඩිවිෂන් 2 එකට ජොයින් වෙලා ඒකේ අවුරුදු 5කින් කැප්ටන් වෙනා නම් හරි කියලා. ඒක හැච ඒන්ජල් ඩෙවිල් නම් කියන්නේ ඒ වෙනකම් මගේ ජීවත් වෙවිද කියලා. මතකයි සීසන් 1 එකේ අකීට ෆියුචර් ඩෙවිල් කියවුද? අකී අහනවා ඒන්ජල් ඩෙවිල් කොහොමද ඒක දැනගත්තේ කියලා. ඒන්ජල් කියනවා පවර් ඒගෙන එයාට කිව්වයි කියලා. අකී කියනවා ඉතින් මේ වෙලාවේ ඒ ගැන ඉතින් කාටවත් කියන්න එපා. ඒක රහසක් විදිහටම තියාගන්නේ කියලා. එතකොටම නෙමෝ කෑ ගහලා කියනවා ඩෙන්ජි බීමුයි ඇවිල්ලා කියලා. ඩෙන්ජිට නම් හොඳටම අමාරු පාටයි. බීම් කියනවා අකීලට දැන් බෝම් ඩෙවිලුත් ගන් ඩෙවිල්ගේ පැත්තට වැඩ කරනවා කියලා. ටික වෙලාවකට පස්සේ මෙතෙන්ට එන රීස් අහිංසකයව ගරංගපාලා හන්ටර්ස්ලව රවට්ටනවා. එයාගේ ඇක්ට් එක වැඩ කරත් මුන් ටික නම් ඉතින් හැම ගෙලින්නේ නැහැ හොඳේ. නේමෝ අකීට කියනවා ඩෙන්ජි එක්කන් මෙහෙන් ඵලයන් මම මේක ගැන බලා ගන්නම් කියලා. ඔන්න ඒත් එක්කම රීස් එයාගේ මොළුව කන්දෙන් වෙන් කරගෙන ඒ ඔළුව හන්ටර්ස්ලා පැත්තට විසි කරනවා. එතකොටම ඉතින් ඔළුව පිපිටිලා යනවා. මේ වෙලාවෙ ඉතින් හන්ටර්ස්ලා කීප දෙනෙක් ඉතින් මැරෙනවත් එක්ක බෝම් ඩෙවිල් නම් දිගට හරහට ඇටැක් කරනවා. නේමෝ ලේ පෙරාගේ නැගිටත් රීස් එයාවත් ඉවරයක් කරන්න යද්දිම තව හන්ටර් කෙනෙක් ෆොක්ස් ඩෙවිල්ලා කතා කරනවා. හැබැයි රීස්ගේ පවර් එක නම් ගොඩක්ම වැඩි. මේ කරදර අතරේ අකීට පුළුවන් වෙනවා ඒන්ජල් ඩෙවිලුත් එක්කම ඩෙන්ජිවයි බීමුයි කාර් එක දාගෙන එක්ක යන්න. අකීට ඒ වෙලාවෙම ෆියුචර් ඩෙවිල්ගේ බලෙන් අනාගතේ පේන පටන් ගන්නවා. මේකට නම් බය වෙන අකී කාර් එක රේස් කරගෙන යන්න හදද්දිම බෝම් ඩෙවිල් ඔලු දෙකකුත් අතේ තියාගෙන කාර් එක ඉස්සරහට එනවා. එයා මේ අයට ඩීල් එකක් දෙනවා. ඩෙන්ජි යාලට දීලා උඹලා ජීවිතේ බේරගෙන ඵලයල්ලා කියලා. අකී නම් ඉතින් ඩෙන්ජිව පාවලා දෙන්නේ නැහැ. මූ කාර් එක රේස් කරගෙන යන්න පටන් ගන්නවා. රේසුත් ඉතින් අතාරින්නේ නැති පාටයි. එයාත් හැම තැනම පුපුරවගෙන මෙයාලා පස්සෙන් එන්න පටන් ගන්නවා. එතකොටම සීසන් 1 එකේ පෙන්නපු වයලන්ස් ෆින්ඩ් ඇවිල්ලා රේස් නවත්තන්න try කරත් එයා මේකේ පවර් එක දැකලා දුවනවා. පස්සේ ඉතින් අපිට කොබ්නියෝ පෙන්නනවා. එයා ඉතින් පැන ගන්න හැදුවත් එයාට ඉතින් හොඳටම අමාරු පාටයි. අනිත් පැත්තේ හැමතැන විනාශ කරගෙන රීස් අකීලගේ කාර් එකට තියෙන තැනට එනවා. ඔන්න ඒත් එක්කම අපි හැමෝම බලාගෙන හිටපු වලිය. ඩෙන්ජි අදිනෝගේ කෝඩ් එක පස්සේ කාර් එකේ වහලත් කපාගෙනම ඩෙන්ජි එළියට එනවා. පස්සේ ඉතින් මූ අහනවා එයා ආදරේ කරන හැම කෙල්ලම වගේ ඇයව මරලා දාලා එයාගේ හදවත අරන් යන හදන්නේ කියලා. රීස් ආයෙම ඩෙන්ජිව එයාගේ ලස්සන වදන් දාලා අල්ලගෙන තමයි හදන්නේ. කෙල්ල නිකන් අමුතු විදිහට කතා කරනවත් එක්ක තව රීස් එයාලා එකට හිටපු දේවල් මතක් කරලා ඩෙන්ජි ඕල් කරන්න හැදුවත් මූට නැති යකා වැහිලා. අපි ඩෙන්ජි කියනවා ඌට රීස් නැති වුණාට මකිම ඉන්නවනේ කියලා. ඔන්න එතකොටම ඉතින් වලිය පටන් ගන්නවා. මේ තරණ ඉතින් පට්ට ෆයිට් එකක් යනවා. මේ වලිය නම් වෙනම ලෙවල් එකකට යනවා. ඩෙන්ජි ඉස්සෙල්ලම රීස් ඉවරයක් කරන්න ගියත් රීසුත් ගොඩක්ම ස්පීඩ් හැමතැන පුපුරලා යනවා. එක වෙලාවකදී රීස් ගහන පාරක් නිසා ඩෙන්ජිගෙන් දෙකට කැඩෙනවා. දෙකට කැඩෙනවා කියන්නේ දෙකටම කැඩෙනවා. ආය රීජනරේට් වෙන්න හදද්දිම රීස් සායම යාගෙන් අල්ලගෙන පුපුරලා දානවා. රීස් ඉතින් මේ වෙලාවේ ඩෙන්ජිව කැලේ වලට කඩලා පුපුරලා දානවා. හැබැයි මොනව කරත් පොල්ලගේ රීජනරේට් වෙන එක නම් නවතින්නේ නැහැ. රීස් අන්තිම වතාවට ඩෙන්ජි ඉවරයක් කරන්න හදද්දී ඔන්න එතෙන්ට අකී දූගෙන ඇවිල්ලා ඒක නවත්තනවා. අකී රීස්ගේ අත් දෙක කැපුවත් ඒක ආයම රීජනරේට් වෙනවා. අකී කතාවත් ඉතින් මෙතනින් ඉවරයක් වෙන්න හදද්දිම ඔන්න මෙතෙන්ට අර දුවල ගිහුව වයලන්ස් ෆින්ඩ් ආයෙම ඇවිල්ලා අකීව රීස්ගෙන් බේර ගන්නවා. පස්සේ මේ දෙන්න මේක ඉවරයක් කරන්න ටීම් අප් වෙද්දී එකපාරටම කොහෙන්ද වන්ද මතුවුණු ටයිෆූන් ඩෙවිල් ලොකුම ලොකු කුණාටුවක් හදනවා. හැම තැනම තියෙන බිල්ඩින් ඉතින් විනාශ වෙලා යනවා. මේ අතර ඉතින් ඒන්ජල් ඩෙවිලුත් මැරෙන්න ඉන්න එක හන්ටර් කෙනෙක්ගේ ලේ ඩෙන්ජි කටරවක් කරන්නේ එයාව ආයෙ නැගිටවන්න කියලා හිතාගෙන බීම්ගේ නම් බොඩි එක යාම හීල් කරගෙන ඩෙන්ජි ඉතින් හීල් වෙලා නැගිටින ඕන්න ඒන්ජල් කියනවා ඩෙන්ජිට තියෙන choices දෙක
එකයි කියලා. එක තමයි රීස් ගති නිකම් මැරිලා යනවා. දෙක තමයි කොහොම හරි රීස් ඉවරයක් කරලා එයාව ඩෙවිල් හන්ටර්ස්ලාගේ HQ එකට බාර දෙනවා. කොල්ලත් ඉතින් දෙවෙනි choice එකට කැමති වෙලා මූටන ඉතින් පට්ට මාතර බීම්ට මෝරෙක් වෙන්නේ කියලා ආශ්‍යංක පිට උඩ නගිනා වගේ මූ බීම් කිව් ඇඟ උඩ නැගලා රීස් නවත්තන්න යන පටන් ගන්නවා. මුන් දෙන්නම ඉතින් එකම වයිබ් එකේනේ. පට්ට අතල් ඩයල් දෙක. පස්සේ ඩෙන්ජියි බීමුයි විදගෙන යන්න පටන් ගන්නවා. රීස් බෝම්බ දාලා මුන් දෙන්නව නවත්තන්න හැදුවත් ඩෙන්ජිට නම් ඉතින් රීස්ගේ කකුල කපලා දාන්න මෙතෙන්දි පුළුවන් වෙනවා. රීස්ගෙන් ලේ ගොඩක් ගලන නිසා ඒක දකින ටයිෆෝන් ඩෙවිල් එයාගේ ලේ දෙනවා රීස්ට ආයි රීජනරේට් වෙන්න. මෙතෙන්දි නම් ඉතින් පට්ට ෆයිට් එකක් යනවා. මේ අතරේ කුණාටුව දිහාට ඒන්ජල් ඩෙවිල් ඇදිලා යද්දි අකී ආවත් ඉක්මනට වෙලා අල්ල ගන්නවා. රීස් හැමතැනම එයාගේ බෝම්බ දාලා පුරවනවා. හැබැයි බලන්නකෝ ඩෙන්ජියි බීමුයි මුන් දෙන්න ඉතින් ආතල් එකේ කෑග ගහ ඒ බෝම්බ වලින් බේරිලා ඇටැක් කරන්න පටන් ගන්නවා. එක වෙලාවක ඉතින් රීස් ගන්න පාරක් නිසා ඩෙන්ජි බිල්ඩින් එක කඩාගෙන යන්න විසික් වෙනවා. බීමුත් වෙන පැත්තකට විසික් වෙලා යනවා. මෙතනදී ඩෙන්ජුයි රීසුයි ෆේස් ටු ෆේස් ගහ ගන්න පටන් ගන්නවා. චේන්සෝ සද්දේ බෝම්බ පිපිරෙන සද්දේ. මොන් දෙන්න ඉතින් මාරෝ ගේමක් තමයි දෙන්නේ. රීස්ට නම් ඉතින් ෆයිට් කරලා ගොඩක් පුරුදුයි වගේ. හැබැයි අපේ ඩෙන්ජි තතරින්නේ නැහැ. දිගටම කෑග ගහ ෆයිට් කරනවා. රීස් සායම පාරක් ඩෙන්ජිව දිගට ඉරලා ඌව මරන්න යද්දි බීම් ඇවිල්ලා මේ සැරේ ඩෙන්ජිව බේර ගන්නවා. කොල්ල දෙන්නට තේරුම් යනවා ටයිෆෝන් ඩෙවිල් ඉන්නකම් රිෂ්ට තක්වත් තියන්න බැරි කියලා. ඒක නිසා ඉතින් මොන් දෙන්නම ඉස්සෙල්ලම ටයිෆෝන් ඩෙවිල් ඉවරයක් කරන්න හිතා ගන්නවා. පස්සේ කොල්ලෝ දෙන්න කුණාටුව ඇතුළට ගිහිල්ලා ඩෙන්ජි කෑ ගහගෙන උගේ චේන්සෝ වලින් ඩෙවිල්ව කෑලි වලට කපන්න පටන් ගන්නවා. කොච්චරද කිව්වොත් කුණාටුවත් රතු පාටට හැරෙනවා. ටයිෆෝන් ඩෙවිල් ගෙලේ නගරි පුරම ගම් වතුර වගේ ගලන්න පටන් ගන්නවා. පස්සේ ඉතින් බීමුයි ඩෙන්ජි එතනින් පැන ගන්න හදද්දී හැබැයි වලිය තාම ඉවර නැහැ. රීස් ඇවිත් ලේකඟ ඇතුළට බෝම්බ දානවා. මේ නිසා බීමුයි ඩෙන්ජි විසි වෙලා යනවා. ඩෙන්ජිව නම් පිච්චිලා. හැබැයි ඒත් නැගිටලා රීස් එක්ක ෆයිට් කරන්න පටන් ගන්නවා. අන්තිමට ඩෙන්ජිගේ චේන්සෝ වලින් රීස්වත් අල්ලගෙන එයත් එක්කම වතුරට පයින්නවා. එයාලා දෙන්න ගිලෙද්දී යාලට මතක් වෙනවා පූල් එකේ යාලා සතුටින් හිටපු හැටි. ඊළඟ සීනේ අපිට පෙන්නන්නේ රීස් බීච් එකේදී හැරෙනවා. ඩෙන්ජිවයි රීස්වයි බීම් ඇවිල්ලා බේරගෙන. මූටරන් ඉතින් දැන් මරාගෙන එපා වෙලා. ඩෙන්ජි කියනවා එයාට රීස් මරනවා තියා පබ්ලික් සේෆ්ටි එකටවත් බාර දෙන්න බැරි කියලා. මොකද ඉතින් මතකයිනේ ඩෙන්ජියා රීස්ට ආදරේ කරා හොඳේ. රීස් මොන දේ කරත් ඩෙන්ජිට යාව අමතක කරන්න බැහැලු. මේ වෙලාවේ තමයි රීස් කියන්නේ එයා ඩෙන්ජිට කවදාවත් ලව් කරේ නැතේ කියලා. ඒ විතර නෙමෙයි ඒක යාගේ මිෂන් එකේ කොටසක්ලු. හැබැයි තාම රීස්ට නිදහසේ ජීවත් වෙන්න ඕන කියන එක නම් එයාගේ හිතේ තියෙනවා. මේක ඩෙන්ජිට තේරෙනවා. මූ කියනවා යා රීස් එනකන් කැෆේ එකේ ඉන්නම් කියලා. එතකොටම රීස් ඇවිත් ඩෙන්ජිව බදාගෙන හොඳ පයින් එකකුත් දීලා මෙතන යන්න යනවා. ටික දවසකට පස්සේ නගරේ හොඳට විනාශ වෙලා. ඩෙන්ජි එයා බෑග් එකත් පැක් කරගෙන යන්න හිතාගෙන අනිත් පැත්තේ ඩෙන්ජිගේ ටීචර් කිෂාබ් බකීට කියනවා රහස් මිලිටරි ෆැසිලිටි එකකින් ළමයි ඉන්න යොදාගෙන එක්ස්පෙරිමන්ට් කරනවා. එයාලව භාගයක් මිනිස්සු භාගයක් ඩෙවිල්ලා විදිහට හරවනවලු. හරියට නිකන් ඩෙවිල් හයිබ්‍රිඩ්ස්ලා වගේ. මේ වෙද්දිත් එක ඇමරිකන් ජර්නලිස්ට් කෙනෙක් ඒ එක්ස්පෙරිමන්ට් එක කරපු ළමයින්ගේ නම් තිබ්බ ෆයිල් එක ලීක් කරලලු. ඒ ෆයිල් එකේ රීස්ගේ නමක් තිබිලා අකීට තේරෙන විදිහ බලන් යද්දී මේක පිටිපස්සේ වෙනම සීන් එකක් තියෙනවා කියලා. මේ අතරේ රීස් මේ ඇවිදන් යන්නේ එයාගේ කෝච්චියට. හැබැයි එයා නවතින්නේ එයාට ඩෙන්ජිව මතක් වෙලා රීස් ඉද හදාගෙන ඩෙන්ජිව හම්බෙන කැෆේ එකට යන්න පටන් ගන්නවා. එයා හැම ඇවිදන් යද්දි තමයි එක තැනකදී මකිම මතුවෙන්නේ. රීස් සටන් කරන රෙඩි වෙද්දිම ඒන්ජල් එක ලීකට මැදිහත් වෙලා එයාගේ අත කපලා දානවා. රීස් නම් අතාරින්නේ අනිත් අතින් ට්‍රග් එක අදින්න හැදුවත් මකම එකපාරටම රීස් දිහා බලලා ඒක නතර කරනවා. මකම නම් මාර පවර්ෆුල් නේද. රීස් අන්තිමට මැරෙද්දී එයාට මතක් වෙනවා ඩෙන්ජි මල් පොකුරුත් තියාගෙන එයා නිකන් කැෆේ එකේ ඉන්න හැටි. එයා අන්තිමට කියනවා එයාත් ඩෙන්ජි වගේ කවදාවත් ස්කූල් ගියේ නැති කියලා. මෙන්න මෙතනින් ඉතින් චේන්සෝ මෑන් රීසා කතාවත් ඉවර වෙනවා. අපිට දැන් හොඳ අයිඩියා එකක් තියෙනවනේ මේ කතාවේ මේන් විලන් ගන්ඩිවිල් කියලා. මම නම් හිතුවේ ඉතින් මේ කතාවේදී ගන්ඩිවිල් ගැන මොකක්ම හරි ඉංගියක් දේවි කියලා අපිට. හැබැයි ඒක තවත් මිස්ටරි එකක් විතරයි. හරි. ඉතින් කොහොමද රීකැප් එක? රීකැප් එක හොඳයි නම් වීඩියෝ ලයික් එකක් දාන්න. තව දෙයක්. අපේ YouTube channel පවුලේ අලුත්ම බේබි තමයි Tone Rewind කියන්නේ. ඔව් දැන් අපිට YouTube channels 3ක් තියෙනවා. Anime Rewind මේ YouTube channel එක, තව Movie Rewind කියලා තව YouTube channel එකක් තියෙනවා. අලුත්ම එක තමයි Tone Rewind කියන. ඒකේ කාටුන් තමයි දාන්නේ. ඔයාලා කැමති නම් ගිහලා subscribe කරලා ඒ channel වලින් set වෙන්න. හරි එහෙනම් අපි ඉස්සරහට වැඩ ගොඩකින් set වෙමු. Goodbye.